මේ ලෝකේ හොඳම දේවල් සිද්ධ වෙන්නේ අවංක මිනිස්සුන්ට, සාධාරණව ජීවත් වෙන අනිත් අයට උදව් කරන මිනිස්සුන්ට කියලා ඔයා විශ්වාස කරනවද? මේ එන්න එහෙම කතාවක්. පුංචි සොෆීගේ මායා පැණිකොමඩු වැල. මේලන් කියන්නේ අධිරාජ්‍යයක්. එහෙමත් නැත්නම් ලොකු රාජධානියක්. මේ රාජධානියේ ගොඩක් හිටියේ සල්ලි තියෙන මිනිස්සු. දුප්පත් මිනිස්සු හරි අඩු වෙනුවේ හිටියේ. මේ රාජධානියේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය උනේ පැණිකොමඩු. අතීතයේ ඉඳන් පුරාවෘත්තවල සඳහන් පරිදි මේලන් කියන්නේ හරිම ස්වයංපෝෂිත නිම්නයක්. වවන හැමදේම මේ මේලන් නිම්නයේ පැලවුණා. මේලන් රාජධානිය ආසන්නයෙන් ගලා යන මෙලානා නම් ගංගාව තුලින් ගලා යන රොන් මඩ වලින් තව තවත් මේ මේලන් රාජධානියේ පස සාරවත් වුණා. මේලන් රාජධානියේ රජුනේ වොන්කි රජු. ඔහුගේ ආසම පළතුර පැණිකොමඩු වූ නිසාම රජු සිතූ පරිදිම හැම ගොවියෙක්ම පැණිකොමඩු වගා කරා. එයින් සාර්ථක ප්‍රතිඵල ලැබුණා. අනෙක් රාජධානි වලට වඩා මේලන් රාජධානියේ පැණිකොමඩු ගොඩක් විශාල වුණා. ඒත් මේ රටේ හිටපු මිනිස්සුන්ගේ ලොකු අඩුපාඩුවක් තිබුණා. ඒ කොයිතරම් සල්ලි භාග තිබුණත් ඔවුන් දුප්පත් කන්න නැති එක මිනිස්සෙක්ටවත් උදව් කරේ නැහැ. හිඟන්නු කියලා හැමෝම පාතට දැම්මා. අඩුම තරමේ පැණිකොමඩු එක ගෙඩියක්වත් දුන්නේ නැහැ. ඉතින් මේ මේලන් වල සල්ලි තියෙන මිනිස්සු හොඳින් සැප පහසුවෙන් ජීවත් වෙනකොට සල්ලි නැති මිනිස්සු බඩගින්නේ වේලි ජීවත් වුණා. මේ මේලන් වල ඉඳන් ගොඩාක් දුරින් පිහිටි නගරයක පුංචි එක ගම්මානයක් තිබුණා. ඒ ගම්මානයේ නම තමයි රොනාඩෝ. මේ රොනාඩෝ ගම්මානයේ ජීවත් වුණ මිනිස්සු හරිම දුප්පත්. එදා වේල හොයාගත්තෙත් හරිම අමාරුවෙන්. මේ ගම්මානයේ හිටියා එක ලස්සන පුංචි ගෑනු ළමයෙක්. එයාගේ නම සොෆී. නම කාලයක් යනකොට සොෆීට ආසාවක් ආව පැණිකොමඩු ගෙඩියක් ගන්න. ඒත් එයා ළඟ එකක් ගන්නවත් සල්ලි තිබුණේ නැහැ. ඒ නිසාම එයා ගෙදර පල්ලෙහා තිබුණු පුංචි විල ළඟට ගිහින් හරිම දුකින් විල දිහා බලන් ඉන්නකොට පුංචි ගෙම්බෙක් එතනට ආවා. එතනට ඇවිත් සොෆීගේ අතට මොනවදෝ ඇට වර්ගයක් තියලා ඒ ගෙම්බ වතුර යට මහා හයියෙන් කිමිදුණා. එකත් අරන් ගෙදර දුවලා ගියපු සොෆී එයාගේ පුංචි උදැල්ලෙන් පුංචි වලක් හරලා මේ ඇට ටික පැල කරා. අනේ දෙවියනේ, උදේ බලනකොටයි දැක්කේ ඒ නිකන් ඇට නෙවෙයි, ඒ මායා පැණිකොමඩු ඇට කියලා. ඒ වැල හරි සාරවත්තු මහා විශාලට හැදලා තිබුණා. හරියට අහස අල්ලන්න වගේ. ඒ වගේම ගොඩාක් ලොකු පැණිකොමඩු වැල පුරාම හැදලා තිබුණා. මේක දැකලා සොෆීට ගොඩක් සතුටු හිතුණා. එයා මේ සතුට ගමේ හැමෝටම කියන්න හැමතැනටම ගියා. හැමෝම ගොඩක් සතුටිනුයි හිටියේ. දන්නවද සිද්ධ වුණ හොඳම දේ? එදා ඉඳන් කවදාවත් රොනාඩෝ ගම්මානයේ හිටපු දුප්පත් මිනිස්සු බඩගින්න හිටියේ නැහැ. එයාලට පුංචි සොෆීගේ මායා පැණිකොමඩු හරි කන්න තිබුණා. එදා ඉඳන් සොෆීත් හරිම සතුටිනුයි හිටියේ. හැමෝගෙම බඩගින්න නිවන්න එයාට පුළුවන් වුණ නිසා. හොඳම දේ හිතන අවංක සාධාරණ මිනිස්සුන්ට ඇත්තමයි දවසක හරියනවා. කිරි උතුරනවා වගේම හරියට මේ පුංචි සොෆීගේ පුංචි බලාපොරොත්තු ගන්න ඉටු වුණා වගේම. මතක තියාගන්න, ඔයා හැම වෙලේම අවංක බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගන්න. විශ්වාස කරන්න. දවසක ඒවා අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. ඇත්තමයි සත්තයි. ඒවා අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා.